හෙලෝ වීවර්ස්, අද අපි බලන්නේ කුඩා කාලයේදී තමන්ගේ සහෝදරයා 4 දෙනෙක් අහිමි වී ඒ වේදනාවෙන්ම ලෝකෙම දන ගොස්සන බලය ලබාගත් මදාර උචය ගැන. තමන්ගේ පණ වගේ හිටපු ඉසුනාගේ මරණයෙන් පසු වෛරයෙන් පිරුණ මදාර මුළු ලෝකෙම සාමයෙන් තෝරගන්න භයානක මාර්ගයක්. මදාර කියන්නේ යුද්ධය නිසා තමන්ගේ සහෝදරයන් අහිමි වුණු ඒ වේදනාවෙන් පිරුණු අතීතය තියෙන කෙනෙක්. අශිරාමා සෙන්ජු සමග එකතු වෙලා කොනාගම්මානය නිර්මාණය කළ උචිහ වංශයේ අනාගතය සහ සාමය ගැන තිබුණු මතභේදය නිසා ඔහු ගම අතහැරලා ගියා. ඔහු තුළ තිබුණේ සාමය උද්දා කළ හැක්කේ බලහත්කාරයෙන් පමණයි කියන දැඩි මතභේදයක්. අසමසම හැකියාව. ශරීරන සුසාන මදාරාට ඉන්ටර්න් මන්යකු ශරීර බලය තිබුණ නිසා සීමාවක් නැතුව ශරීර ගන්න සුසානා භාවිතා කරන්න පුළුවන්. ඔහුගේ පේපර් සුසානෝගේ කඩු පන්තියක් වුණත් විනාශ කරන්න පුළුවන්. ටෙන්ගන් වුඩන් ස්ටයිල් අශිරාමා සෛල තමන්ගේ සිරුරට බද්ධ කර ගැනීමෙන් ඔහුට වුඩන් ස්ටයිල් මොකුතොන් සාමියා යන්න පොහොන්දකට පෙර ටෙන්ගන් බලයක් ලැබුණා. ටයිජුත්සු දක්ෂතාව. 7 වෙනි නින්ජා යුද්ධයේදී තනියම දහස් ගණන් නින්ජා සේනාවක් දෝවිලට වටන්න මදාරට තමන්ගේ අත් දෙක විතරයි ප්‍රමාණවත් වුණේ. ටෙන් ටේල්ස් සත්කාරක ජින්ෂුරිගේ බවට පත්වීමට සමග මදාරා දෙවියෙක් වගේ බලවත් වුණා. මයින් ගායිගේ නයිට් ගායි වැනි මාරාන්තික ප්‍රහාර පවා නැවත ඉක්මනින් සුව වීමේ හැකියාව ඔහු සතු වුණා. ඒ මොහොතේ ඔහු පරාජය කළ නොහැකි තරම් ශක්තිමත් වුණා. ඉන්ෆිනිට් සුඛයම සැලසුම. මදාරාගේ අවසාන ඉලක්කය වුණේ මුළු ලෝකයම මහා මායාවක හසු කරගන්න. හැමෝටම තවන් කෙපිට සීනයක ලෝකයේ ජීවත් වෙන්න සලස්වන එක. ඔහු විශ්වාස කළේ සැබෑ ලෝකයේ තියෙන දුක සහ යුද්ධය නැති කරන්න තියෙන එකම ක්‍රමය මේ මහා නින්ද කියලයි. අනපේක්ෂිත අවස්ථාව. මදාර අවසානයේ ඉතාමත් සංවේදී වුණා. ඔහු තමන්ගේ සෙවණැල්ල වගේ විශ්වාස කළ සෙට්සුගේ පාවාදීම ලකුණ. එහිදී හෙළි වුණා මදාර මෙතෙක් කල් හැම සැලැස්මම කගුයා ඔට්සුගේ ගෙන්වීමට කරන මායාවක් වගේ කියලා. අවසාන මොහොතේ අශිරාමා සමග කතා කරුණේ මදාර තමන්ගේ වැරැද්ද පිළිගත්තා. ඉතින් ඔයාලා හිතන්නේ මදාර හොඳ කෙනෙක් වෙන්න හිතලා නරක කෙනෙක් වුණ කෙනෙක්ද? මගේ වීඩියෝ එක හොඳයි නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරලා කමෙන්ට් එකකුත් දාන්න, ලයික් උත් කරන්න. මගේ වීඩියෝ එක අවසానයි. ජය වේවා.